ඔබ දන්නවා එතකොට මේ දවස්වල විවිධ මාධ්‍ය තුල විද්‍යුත් මාධ්‍ය වෙන්න පුළුවන්, විද්‍යුත් මාධ්‍ය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය සමාජ මාධ්‍යයන් මේ හැම තැනකම මේ දවස්වල කතා කරන ප්‍රධානම මාතෘකාවක් තමයි මේ හැකර්ස්ලා පිළිබඳ. පරිගණක හැකර්ස්ලා. කවුද මේ හැකර්ස්ලා කියලා කියන්නේ? මේගොල්ලෝ ඇත්තටම හොරුද? එහෙම නැත්නම් වෙනත් කණ්ඩායමක්ද? අපි බලමු කවුද කියලා. දැන් අපි දන්නවා පරිගණක පද්ධතිවල ඊළඟට නෙට්වර්ක් වල ඒ කියන්නේ පරිගණක ජාලවල එහෙම නැත්නම් අනිකුත් ඔය විවිධ ඩිජිටල් උපකරණවල තිබෙනවා ආරක්ෂිත උපාංග. ආරක්ෂිත මෙවලම් සකස් කරලා තියෙනවා. එහෙම කරන්න හේතුව තමයි මේ පද්ධතිවලට නෙට්වර්ක් වලට කිසියම් පුද්ගලයෙකුට අනවසරයෙන් ඇතුල් වෙන්න තියෙන හැකියාව වැළැක්වීම. කාට හරි අනවසරයෙන් කාගේ හරි වෙනත් කෙනෙකුගේ පද්ධතියකට ජාලයකට ඇතුළත් වෙන්න තියෙන හැකියාව වළක්වන්න තමයි මේ ආරක්ෂිත මෙවලම් නැත්නම් ආරක්ෂිත උපාංග හදලා තියෙන්නේ. මේවා ඊටාත්ම ශක්තිමත්. සාමාන්‍යයෙන් මේ ආරක්ෂිත උපාංගයකින් අනවසරයෙන් එම ලේසියෙන් කෙනෙකුට තවත් කෙනෙකුගේ වෙබ් අඩවියකට නැත්නම් ජාලයකට පරිගණක පද්ධතියකට ඇතුල් වෙන්න හැකියාවක් නැහැ. හැබැයි මේ කොච්චර ශක්තිමත්ව නිර්මාණය කළත් මේවා ඉතාමත්ම සුළු හෝ දුර්වලතාවයක් තියෙන්න පුළුවන්. ඉතාමත්ම සුළු හෝ දුර්වලතාවයක් තියෙන්න පුළුවන්. අන්න ඒ ඉතා සුළු ඉතාමත්ම සියුම් දුර්වලතාවයන් හඳුනා ගන්න පුළුවන් ඉතා ඉහළ තාක්ෂණික දැනුමක් සහිත පුද්ගලයෝ ඉන්නවා. විශේෂයෙන් ගත්තොත් එම ඔය පරිගණක ක්‍රමාලේඛන ක්‍රමය පිළිබඳව, ඒ කියන්නේ අපි කියන්නේ ප්‍රෝග්‍රෑමින් පිළිබඳව, ඒ වගේම ජාලකරණය පිළිබඳව, ඒ කියන්නේ නෙට්වර්කින් පිළිබඳව හොඳ දැනුමක් තියෙන ඉහළ තාක්ෂණික දැනුමක් තියෙන විශේෂඥ පුද්ගලයෝ ඉන්නවා. අන්න ඒ අයට පුළුවන් මේ පද්ධතිවල නෙට්වර්ක් වල තියෙන යම් ඒ කියන්නේ මේ ආරක්ෂක මෙවලම් වල තියෙන යම් දුර්වලතා, ඉතාසියුම් දුර්වලතා හඳුනාගෙන පද්ධතියට ඇතුල් වෙන්න. එහෙමනම් මෙන්න මේ පරිගණක පද්ධතිවල පරිගණක ජාලවල අනිකුත් ඩිජිටල් උපකරණවල තිබෙන ආරක්ෂක මෙවලම් වල ඉතාමත්ම සියුම් දුර්වලතාවයක් හඳුනාගෙන ඒ පද්ධතිවලට ඒ ජාලවලට ඒ අනිකුත් උපකරණවලට ඇතුළත් වෙන්නට හැකියාව තියෙන පුද්ගලයන්ට අපි කියනවා කවුරු කියලාද? හැකර්ස්ලා කියලා. හැකර්ස්ලා. දැන් මේ හැකර්ස්ලා ගත්තාම වර්ග කීපයක් ඉන්නවා. එක කට්ටියක් ඉන්නවා ඔය වයිට් හාට් හැකර්ස්ලා කියලා. ඒ කියන්නේ මේගොල්ලෝ මේ සදාචාරාත්මක හැකර්ස්ලා. ඒ කියන්නේ මේගොල්ලෝ කරන්නේ මේ පරිගණක පද්ධතිවල ආරක්ෂක මෙවලම් වල තිබෙන යම් දුර්වලතාවයන් හඳුනාගෙන ඒ දුර්වලතාවයන් වළක්වලා පද්ධතිය ආරක්ෂා කරන්න, පද්ධතිය ශක්තිමත් කරන්න, ඉතින් නීත්‍යානුකූල විදිහට වැඩ කරන පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ට අපි කියන්නේ වයිට් හාට් හැකර්ස්ලා. ඒගොල්ලෝ ඇත්තටම පරිගණක පද්ධතිය ආරක්ෂා කිරීමයි කරන්නේ. ඒවයේ තියෙන දුර්වලතා, ආරක්ෂිත මෙවලම් වල තියෙන දුර්වලතා හොයාගෙන, හඳුනාගෙන ඒවා ශක්තිමත් කරන්න, ආරක්ෂා කරන්න කැපවිච්ච පිරිසක්. ඒගොල්ලෝ නීත්‍යානුකූලව වැඩ කරන පිරිසක්. ඒගොල්ලන්ට කියනවා වයිට් හාට් හැකර්ස්ලා කියලා. තව කට්ටියක් ඉන්නවා මේ බ්ලැක් හාට් හැකර්ස්ලා කියලා. ඒගොල්ලෝ මොකද කරන්නේ? ඒගොල්ලෝ තමයි අන්න අර මේ ආරක්ෂිත උපාංග වලින් ඒවැය තියෙන දුර්වලතා හොයාගෙන ඉතාමත්ම සුළු දුර්වලතාවයක් හරි හොයාගෙන කොහොම හරි පද්ධතිය රිංගනවා. රිංගලා ඒ පද්ධතිය තුල විවිධ නීති විරෝධී වැඩ කරනවා. පද්ධතිය හරහා මුදල් සොරකම් කිරීම, එහෙම නැත්නම් තොරතුරු හා දත්ත සොරකම් කිරීම ආදී වශයෙන් නීති විරෝධී ක්‍රියාවල යෙදෙන ඒ පද්ධති වලට දැඩි හානි පමුණුවන නීති විරෝධී ක්‍රියාවල යෙදෙන පිරිසක් ඉන්නවා. ඒගොල්ලන්ට අපි කියන්නේ බ්ලැක් හාට් හැකර්ස්ලා කියලා. තව කට්ටියක් ඉන්නවා ග්‍රේ හාට් හැකර්ස්ලා කියලා. ඒගොල්ලෝ අනවසරයෙන් තමයි පද්ධතියට ඇතුළත් වෙන්නේ. හැබැයි ඇතුළත් වුණාට අර බ්ලැක් හාට් හැකර්ස්ලා තරම් විශාල හානි කරන්නේ නැහැ පද්ධතියට. දේශසහගත විදිහට හානි කරන්නේ නැහැ. හැබැයි පොඩි වැරදි කරනවා. උදාහරණයක් විදිහට පෞද්ගලික තොරතුරු ටිකක් හොයා ගැනීම. ඒ වගේ සුළු වැරදි කරන කට්ටියක් ඉන්නවා. ඒ කට්ටියට කියන්නේ ග්‍රේ හාට් හැකර්ස්ලා කියලා. එතකොට දැන් ඔයාලට පේනවා ඇති මේ හැකර්ස්ලා කිව්ව ගමන් ඔක්කොම හොරු නෙමෙයි. ඔක්කොම අපරාධකරුවෝ නෙමෙයි. ඔක්කොම වංචනිකයෝ නෙමෙයි. හැකර්ස්ලා කියලා කියන්නේ
මේ පද්ධතිවල තියෙන ආරක්ෂිත මෙවලම් වල දුර්වලතා හඳුනාගෙන ඒ පද්ධතියට ඇතුල් වෙන්න තරම් ඉතාමත්ම ඉහළ තාක්ෂණික දැනුමක් සහිත විශේෂඥ දැනුමක් සහිත පුද්ගලයෝ පිරිසක්. ඒ පුද්ගලයෝ අතර නීති විරෝධී වැඩ කරන කට්ටියක් ඉන්නවා. නීති විරෝධී වැඩ කරන පිරිසක් ඉන්නවා. හරි. අන්න ඒ නීති විරෝධී හැකර්ස්ලා පිළිබඳව තමයි මේ දවස්වල කතා කරන්නේ. මේ භාණ්ඩාගාරයේ මේ දවස්වල තියලා තියෙන සිද්ධිය එහෙම ඒව කළා තියෙන මේ නීති විරෝධී විදිහට කටයුතු කරන හැකර්ස්ලා. අර වයිට් හාට් හැකර්ස්ලා නෙමෙයි ඒගොල්ලෝ. ඒගොල්ලෝ බ්ලැක් හාට් හැකර්ස්ලා. එහෙම නැත්නම් මේ ග්‍රේ හාට් හැකර්ස්ලා. ඒ නිසා හැකර්ස්ලා කිව්ව පමණින්ම අපි හොරු කියලා හිතන්න හොඳ නැහැ. හැමෝම හොරු නෙමෙයි. හොරු පිරිසක් ඉන්නවා.